කල්පනාව තියෙන සිහි කල්පනාව තියෙන මිනිස්සෙක් මේ බණපදයේ හොත් මේ මිනිසයාගේ ජීවිතේට ඇත්තටම වෙනසක් වෙනවා. මේ ධර්මයේ තුල ඒ වගේ ශක්තියක් තියෙනවා. මේ ධර්මයේ තුල පිහිට තවමත් තියෙනවා. ඒ නිසා ඉස්සෙල්ලාම මම ඔබටයි මේ ධර්ම දේශනාව මේ මොහොතේ කරන්නේ. මෙතන සිටින පිරිස ඉස්සෙල්ලාම සවන් යොමු කරගෙන අහන්න. ලෝකේ කොතනක හරි කෙනෙක් මේ බණ අහනවාද? ඒ අය සවන් යොමු කරගෙන අහන්න. ඔබේ ජීවිතේට විශාල යහපතක් මේ මොහොතේ සිද්ධ වෙන්නේ. මේ පින්වතුන් අහලා තියෙන බණ අනුව කල්පනා කරන්න. මේ ගෙවාගෙන ආපු සංසාරේ අපිට ආරම්භක කෙලවරක් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා අනමතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති. මේ සංසාරේ ආරම්භක කෙලවරක් පේන්නේ නැහැ. අම්මා නොවිච්ච කෙනෙක් නැහැ. තව මොන අම්මලාද ආයේ පතන්නේ අපි? තාත්තා නොවිච්ච කෙනෙක් නැහැ. තවත් කුමන තාත්තලාද පතන්නේ? ස්වාමියා නොවිච්ච කෙනෙක්, බිරිඳ නොවිච්ච කෙනෙක් නැහැ. තවත් මොන බවලතුන්ද පතන්නේ? තවත් මොන හිමිවරුන්ද පතන්නේ? දුව නොවිච්ච කෙනෙක් නැහැ. පුතා නොවිච්ච කෙනෙක් නැහැ. තවත් කුමන දරුවන්ද පතන්නේ? මේ මහ පොළොවේ හිස තියපු නැති තැනක් නැහැ. තව මොන ඉඩමක්ද පතන්නේ? මේ අහසේ පියාසර නොකරපු තැනක් නැහැ. සියල්ල දන්නා වූ දක්නා වූ ලෞතර බුදුරජාණන් වහන්සේ 80 වෙනි වියේදී කොසිනාරාවේ මල්ල රජදරුවන්ගේ සල්වනේ සල් රුක් දෙකක් අතර පැන වූ යහනේ සැතපෙනකොට පිරිනිවන් වඩින්න බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට වදාලා, පින්වත් ආනන්ද, මම මේ සැතපීලා ඉන්න ඉරියව්වේ මේ විදිහටම මීට කලින් 6 වතාවක් මෙතනම අවසන් හුස්ම හෙල්ලලා තියෙනවා කිව්වා. මේ කල්පේ විතරක්. බුදු කෙනෙකුටත් එසේනම් බුදුරු සාමාන්‍යයෙන් බහුල වශයෙන් බ්‍රහ්ම ලෝකේ වාසය කරන්නේ සසරේ. බෝධිසත්වයන්ගේ මහගෙදර බ්‍රහ්ම ලෝකේ. රහතන් වහන්සේලාගේ මහගෙදර තවතිසාව. ඊළඟට නිවන් දකින්න ඉන්න අයගේ මහගෙදර තුසිතේ. සසරේ යන අයගේ මහගෙදර සතර අපාය. ඉතින් වැඩිමනක්ම බ්‍රහ්ම ලෝකේ හිටපු මහ බෝධිසත්වයෝ මේ මහ පොළොවේ අවසන් හුස්ම හෙලපු නැති තැනක් කලින් නැත්තම් අපි ගැන ආවර කතාව. ඒ වගේ දීර්ඝ සංසාරයක ඉන්නේ. නිරේ වැටිච්ච වාර මෙච්චරයි කියලා නෑ. තිරිසන් ලෝකේ වැටිච්ච වාර මෙච්චරයි කියලා නෑ. පෙරේතෙක් වෙච්ච වාර මෙච්චරයි කියලා ප්‍රමාණයක් නෑ. ගණන් කරන්න බෑ. ඔබ බණකදී හරි පන්සලක සිතුවමක හරි ඊළඟට කොහේ හරි විහාරයක හරි අපායක් දැක්කොත් ඇඳලා තියෙනවා. බණ කතාවකට අපාය ගැන ඇහුවොත් අනිවාර්යයෙන්ම සිටිය යුතු දෙයක් තමයි ඔය විදිහට ඔය දුක මමත් වින්දා කියලා. ඔබත් මමත්. ලෝධි හැලියේ තැම්බෙනවා කියනකොට අපි තැම්බුණා. ගිනි කන්දේ නංගනවා කියනකොට අපි නැංගුවා. කටු ඉඹුලේ නගිනවා කියනකොට අපි කටු ඉඹුලට වැටුණා. වේතරණී නදියේ ගියා කියනකොට අපි ගියා. මහා කඳු වලින් තල්ලු කළා කියනකොට අපි තල්ලු කළා. ඒ දුක් ටික විඳගෙන කන කැස් බෑවා වියසිදුරෙන් අහස බලනවා වගේ කලාතුරකින් මනුස්සෙක් වෙන්නේ. මනුස්සෙක් වලා කරන කියන දේවල් වලට අනුව ආයෙත් හතර අපායට වැටෙනවා. කලාතුරකින් මනුස්සෙක් වෙලා ඉපදෙනකොට එයාට බුද්ධ ශාසනයක් හම්බුනොත් ඒක නම් මහා පිනක්. ආශ්චර්ය පිනක්, අద్භූත පිනක්. ඒ බුද්ධ ශාසනයක් අපිට දැන් මේ ජීවිතේ ලැබුණා. හැබැයි ඊළඟට ලැබෙන්නේ නැහැ. මොකද මේ බුද්ධ ශාසනය අවසන් යුගයයි. අවසන් යුගයයි. මේ අවසාන මනුස්ස ජීවිතේ බණක් අහන. මේ විදියට එකතු වෙලා බණ අහන, රූපවාහිනියෙන් රේඩියෝකින් බණ අහන කාලය ඉවරයි.
පින්වතුනි ඔබට සාමාන්‍යයෙන් අපි විනාඩි 5-10ක් බණ කිව්වොත් ඔයාලට ඇත්තටම මදි කියලා හිතෙනවා. ඒකට ඔයාලා දන්නවද අලුත් පරපුරේ ළමයි කැමති විනාඩියක් බණ අහන්න. ඒකට කියනවා TikTok කියලා. තප්පරයට බණ ඕන. ඊට පස්සේ තව පිරිසක් තියෙනවා එයාලට විනාඩි 10ක් 15ක් ඕනේ. ඒ නිසා තමයි අපි කියන බණ ළමයි කෑලි වලට කප තැන් වලට දානවා. එතකොට සාමාන්‍යයෙන් පැයක දෙකක බණක් අහනවට වැඩිය අර පොඩි කෑල්ලක් අහනවා. හේතුව තමයි ඉස්සරහට බණ අහන්න කැමති නැහැ. බණ අහන්න කැමති නැහැ. නමුත් අපේ මේ ලංකාවේ මිනිස්සු රෑ එළි වෙනකල් බණ අහුවානේ. මේ මිනිසුන්ගේ හිතවල කෙලෙස් නැති වෙලා ගියානේ. ගෙදර වැඩපොලා කරන්න විනාඩි 5ක් ඉඳගෙන ඉන්න බැරි මිනිස්සු බණ අහන්න පැය ගණන් ඉඳගෙන හිටියා. අපේ ලංකාවේ බණ අහන මිනිස්සු බිහි වුණා. ඉදිරියට නෑ පින්වතුනි. විනාඩියකින් කොහොමද බණක් කියන්නේ? විනාඩියකින් කොහොමද මිනිස්සෙගේ හිතක් සනස්සවන්නේ? හිතේ ගින්දර කොහොමද නිවන්නේ? ඒ වුණාට ලෝකෙ මිනිස්සු ඉල්ලන්නේ නිවන ගින්දරක් විනාඩියෙන් නිවපන්. සනසවන හිතක් විනාඩියෙන් සනසවපන්. දෙන බණක් විනාඩියෙන් දියා. එහෙම කිව්වට කමන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වගේ ප්‍රඥාවන්තයෝ. ප්‍රඥාවන්තයන්ට ගොඩක් ඕනේ. නමුත් මොන ප්‍රඥාවක්ද අද යුගයේ? වදපු මව්ගේ දුක නොතේරෙන, පියතුමාගේ දුක නොතේරෙන, පින්පව් ලැජ්ජා බය කියන ඒවා වාස්පුණ මේ ලෝකයේ කුමන ප්‍රඥාවක්ද? ප්‍රඥාවන්තයෝ ඉල්ලන දේවල් දැන් ඉල්ලනවා තමා තුළ ප්‍රඥාව නැතුව. ඒ නිසා ඉදිරියට බණ අහලා සංසාර දුකෙන් නිදහස් වෙන පිරිස නැති වෙලා යනවා.